පවන් රත්නායකට කරන දේ ඇත්තටම සාධාරණද? ඉතින් අපි ඒක ගැන පොඩ්ඩක් අද කතා කරමු. පවන් රත්නායක පසුගිය කාලේ ශ්‍රී ලංකා ඒ තරඟ ඒ වගේම ඩොමෙස්ටික් ලිස්ට් A මැචස් ඒ වගේම ෆස්ට් ක්ලාස් මැචස් ශ්‍රී ලංකා ඒ සියලු දින තරඟවල සුවිශේෂී දක්ෂතා ඉදිරිපත් කරගෙන තමන් කණ්ඩායමට සුදුසු ක්‍රීඩකයෙක් කියන එක ඔප්පු කරලා කණ්ඩායමට ආපු ක්‍රීඩකයෙක්. සාමාන්‍යයෙන් අපි දන්නවා එක සමහරක් ප්ලේස්ලා තෝරද්දී ඒ විදිහට දක්ෂතාවය නැතත් සමහරක් කට්ටිය කණ්ඩායමේ ඉන්නවා. දැන් අංක 4 ක්‍රීඩා කරන ක්‍රීඩකයා පසුගිය අවසාන තරඟ 20ෙම එකදු අර්ධ ශතකයක්වත් ලබාගෙන නැහැ. ඉතින් පවන් රත්නායක දිගින් දිගටම පර්ෆෝම් කරලා ඔහුට සිම්බාබ්වේ අවස්ථාවක් දෙන්න තිබ්බ හොඳටම. එතනදිත් ඔහුට අවස්ථාවක් දුන්නේ නැහැ. ඒ තරගාවලිය අංක 4 සදීර ෆේල් වුණා. ඒ දිගින් දිගටම සදීරට අවස්ථාව දුන්නා. පවන් රත්නායකට මෙම තරගාවලියේදී අවස්ථාවක් හම්බුනේත් නැහැ. මේ වගේ ක්‍රීඩකෙක් කියන්නේ ලංකාවට සම්පතක්. මොකද අපි ලිස්ටේ ඇවරේජ් බලද්දි ලෝකෙම හොඳම 100 දෙනා ගත්තොත් එහෙම පවන් රත්නායක ඒ ලිස්ට් එකේ ඉන්නවා. ඇවරේජ් එක 44 දශම ගාණක් එක්ක ඒ ලිස්ට් එකේ ඉන්නවා. ඔයගොල්ලන් දන්නවද ලංකාවේ ඒ ලිස්ටේ ඇවරේජ් එකෙන් උඩින්ම ඉන්න ක්‍රීඩකයා තමයි පවන් රත්නායක කියන්නේ. විශේෂයෙන්ම පවන් රත්නායක ලංකාවේ තියෙන ඩොමෙස්ටික් මැච් වල ගොඩක් වෙලාවට වේග පන්දු යවන්නන් පන්දු යවන්න අඩුයි. දඟ පන්දු යවන්නට සුදුසු තනතිරු හදලා තමයි ගොඩක් වෙලාවට ක්‍රීඩා කරන්නේ. ඉතින් ඒ වගේ අමාරු තනතිරු වල ක්‍රීඩා කරලා ලිස්ටේ ඇවරේජ් එකක් ලංකාවේ ගන්නවා කියන්නේ 40 ගණන් වලට ඇත්තටම සුවිශේෂී පිටිකරුවෙක් වෙන්න ඕනේ. නැත්නම් ඒ වගේ ඇවරේජ් එකක් ලිස්ටේ මැචස් වල ලංකාවේ ක්‍රීඩකයන්ට තියාගන්න බෑ. විශේෂයෙන්ම ගත්තොත් එimhe ඔහුට යටින් චරිත් අසලංක, ජනිත් ලියනගේ, තරඟ පරණිතන වගේ සුවිශේෂී ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඉන්නවා. හැබැයි පවන් රත්නායකට මේ කරන දේ ඇත්තටම සාධාරණ නෑ. අපි බලමු ඔහුට ඊයේ කරපු වැඩේ කොච්චර අසාධාරණද කියලා. චරිත් අසලංක අසනීප නිසා තරගයට ක්‍රීඩා කරේ නැහැ. ඔහුගේ ස්ථානය පවන් රත්නායක සාමාන්‍ය අංක 4-5 ක්‍රීඩා කරන ක්‍රීඩකෙක්. ඒ ස්ථානය අනිවාර්යයෙන්ම දෙන්න තිබෙනවා. ඉතින් කමිදු මෙන්ඩිස් දැන් අංක 7 ස්ථානයේ ක්‍රීඩා කරන්නේ ඔහුගේ ෆිනිෂර් රෝල් එක විදියටනේ. ඉතින් එහෙමනේ සිලෙක්ටර්ස්ලා අය ටීම් මැනේජ්මන්ට් එකයි කියන්නේ. ඉතින් හදිස්සියෙම පවන් රත්නායක කණ්ඩායමට ආවහම අර ෆිනිෂර් ගහන එක්කෙනා ඊට උඩින් එන්නේ කොහොමද? ඒක කොච්චර අසාධාරණද? ඒ කියන්නේ මේ ක්‍රීඩකයාට පැහැදිලිවම ලකුණු ලබා ගත්තොත් කෙනෙක්ගේ ස්ථානය අහිමි වෙනවා කියන එක මත තමයි මේ ක්‍රීඩකයාව ඒ විදිහට පස්සට දැම්මේ කියන එක මුළු ලංකාවේ හැමෝම දැක්කයි. ඉතින් ඒක දැක්ක හින්දා තමයි මේ සෝෂල් මීඩියා වල ලොකු කැළඹීමක් ඇති වෙලා ඔහු වෙනුවෙන් කතා කරන්න පටන් ගත්තේ. මොකද ඒ වගේ කරන එක ඇත්තටම අසාධාරණයි. මේ වගේ දක්ෂ තරුණ ක්‍රීඩකයෙක්ට තමන්ගේ කණ්ඩායමේ ඉන්න මැනේජ්මන්ට් එකත් එක්කත් තරඟ කරන්න වෙලා තියෙනවා මේ කණ්ඩායමේ ස්ථානයක් ලබා ගන්න දක්ෂතාව පෙන්නලා. ඉතින් ඒ වගේ තැනකට ලංකාවේ ක්‍රිකට් යනවා කියන්නේ ඇත්තටම ඛේදනීය තත්ත්වයක්. ඉතින් මොකක් හරි මාෆියාවක් ක්‍රියාත්මක වෙනවද? ක්‍රීඩකයෝගේ කළමනාකරුවන් වැඩි හිත හොඳත් එක්ක ක්‍රීඩකයෝ තෝරනවද? ක්‍රීඩකයන්ගේ තියෙන හිතවිතුරු කන් එක්ක කණ්ඩායමේ රැඳී සිටින්න ලැබෙනවද කියන පිළිබඳව අපිට සෑහෙන ප්‍රශ්නයක් මතුවෙනවා. සමහරක් වෙලාවට ක්‍රීඩා කළමනාකරුවෙක්ට ස්ථාවර ක්‍රීඩකයෙක්ගෙන් ඔවුන්ට ලැබෙන කමිෂන් එකට වැඩිය අඩු මුදලක් තමයි නවක තරුණ ක්‍රීඩකයෙක්ගෙන් ලැබෙනවා ඇත්තේ. ඉතින් ඒ කට්ටිය ඉතින් තමන්ගේ පෝෂන් එක වැඩි කරගන්න උත්සාහ ගන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඒක අපි දන්නේ නැහැ. ඉතින් ඊයේ දවසේ නම් අර රබර් බෝලයක් වතුර යට හංගගෙන ඉන්න බෑ වගේ තද කරගෙන කොයි වෙලේ හරි උඩට එනවා. අන්න ඒක තමයි ඊයේ උනේ. පොපුරලගේ පවන් රත්නායකට අවස්ථාව දීලා ඔහු ලකුණු ලබා ගත්තොත් සෑහෙන ලොකු ප්‍රශ්නයක් කණ්ඩායමේ ඒ යාළු මිත්‍රාදීන්ගේ සහ ඒ කරබලකරුවන්ගේ සුරතලුන්ට ස්ථානය අහිමි වෙනවා. ඉතින් ඒක නිසා මොහුට අංක 7 ස්ථානයේ මොහුට කිසිසේත්ම සුදුසු නැති තැනක බැට් කරන්න යවලා ඒ වගේ දෙයක් කරා. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් මේ තැන නම් ඉන්නේ. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් වල ඇත්තටම දියුණුවක් වෙයි කියලා අපිට හිතන්න බෑ. ඒ වගේම සෝෂල් මීඩියා ප්‍රෙෂර් එකත් එක්ක මෙයාව T20 ස්කොඩ් එකට දාලා තියෙනවා. T20 ස්කොඩ් එකේ T20 රෙකෝඩ් එකක් මෙයාට හොඳ රෙකෝඩ් එකක් නෑ. අඩුම ගානේ T20 වල 50ක්වත් ගහලා නෑ මෙයා T20 මැචස් වල. ස්ට්‍රයික් රේට් එක තියෙන්නේ 101යි. ඉතින් ඒ වගේ ස්ටැට් එකක් තිබිලා මොහුව පුෂ් කරලා සෝෂල් මීඩියා ප්‍රෙෂර් එකෙන් බේරෙන්න කණ්ඩායමට දානවා කියන්නේ ඇත්තටම ඒක නොකළ යුතු දෙයක්. මොකද මේ T20 තරඟවල ෆේල් වුණොත් එහෙම එයාව ඊට පස්සේ මේ වන් ඩේ කෙනුත් අයින් කරන්න වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙන්න නරකයි. දක්ෂ ක්‍රීඩකයන්ට පැතුම්ට අපිට මතකයි. පැතුම් මේ විදියටම අවස්ථාව නොදී හිටියා. ධනංජය සිල්වාගේ බලකිරීම මත එංගලන්තයේ දෙවනි ටෙස්ට් තරඟයේදී පැතුම කණ්ඩායමට ගත්තා. ඉතින් එතනින් එහාට ඔහු හැරිලා බැලුවේ නැහැ. ෆෝමැට් තුනම ස්ටේබල් කරගත්තා. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් මැනේජ්මන්ට් එක දන්නවා මොහු දක්ෂ ක්‍රීඩකයෙක්. කණ්ඩායමේ ඉන්න ප්‍රබල ක්‍රීඩකයෝ දන්නවා. ඉතින් මේ වගේ ක්‍රීඩකයෙක්ට අවස්ථාව දුන්නොත් එක ක්‍රීඩකයෙක්ගේ ස්ථානය අනිවාර්යයෙන්ම අහිමි වෙනවා. පර්ෆෝම් කරන්න නැතුව කණ්ඩායමේ ඉන්න
පුළුවන්කම දැන් තියෙනවා. හැබැයි මේ වගේ ක්‍රීඩකයෙක් perform කරාම අර පිනට එල්ලිලා ඉන්න ක්‍රීඩකයන්ට කණ්ඩායමෙන් එළියට විසිවෙන්න වෙනවා. ඉතින් ඒක හින්දා පුළුවන් තරම් මේ වගේ දේවල් කරනවා. ඉතින් ඇත්තටම ලොකු අසාධාරණයක් සිද්ධ වුණා. ඒක අස්පනා අපිටම ඊයේ ඔප්පුණා. ඉතින් පවන් රත්නායක පැතුම් නිස්සාරක වගේ ලැබෙන අවස්ථාවෙන් හොඳම දේ කරලා ඉතාමත්ම ඉක්මනින් කණ්ඩායමේ ස්ථානය තහවුරු කරගන්න කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ සෝෂල් මීඩියා වල ඔයගොල්ලන්ට මේ අසාධාරණ දේවල් වෙනුවෙන් කතා කරන්න අනිවාර්යයෙන්ම අපේ ක්‍රිකට් අපි රැක ගන්න ඕනි. මේ වගේ දේවල් ඉස්සරහට වෙන්න දෙන්න බෑ. ඉතින් ඒ දේවල් කරන මේවා අය පිටිපස්සේ ඉන්න කට්ටියව ඉදිරියේදී අපිට දැනගන්න හම්බ වෙයි. ඉතින් අපි බලාගෙන ඉමු. මේ දක්ෂ අනිවාර්යයෙන්ම කණ්ඩායමේ ස්ථානයක් ලැබෙන්න ඕනි. සාධාරණ අවස්ථාවක් හම්බ වෙන්න ඕනි කියලා තමයි අපි බලන්නේ. මේ වගේ වීඩියෝ බලන්න ක්‍රිකට් විත් සජී channel එක subscribe කරන්න. ඔබේ වටිනා අදහස